මගේ නම W ලසිදිලන් මදුශාංක. මගේ NIC නම්බර එක 234142 10.570. දැන් අපි බලන්න යන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ sign in part එක කොහොමද process වෙන්නේ කියන එක. sign in එකේදී මෙතන JavaScript එකේදී Ajax use කරගෙන මෙතන හැබැයි තියෙන function එක අල්ලගෙන ID එකෙන් කොහොමද කියලා බලමු. get element by ID එකෙන් email to කියන ID එක අල්ල ගන්නවා, password to කියන ID එක අල්ල ගන්නවා, remember කියන ID එක අල්ල ගන්නවා, index.php එකේ තියෙන remember එක checked එකක් විදිහට තමයි දාගන්නේ. ඊට පස්සේ form data එකක් මේ function කරගෙන email එක e විදිහටත් password එක p විදිහට remember me එක r විදිහටත් අපි mention කර ගන්නවා. ඊට පස්සේ request එකක් දෙනවා xml http request කියලා just විදිහට request.onReady state change function එක call කරලා if එකක් දාගෙන if condition එකෙන් request ready state එක 4ද request status එක 200ද වා response request response text එක අපි බලනවා. ඊට පස්සේ if else එකක් දාගෙන response එක equal ද බලනවා success විදිහට. එහෙමනම් alert එක login success කියලා දෙනවා. window.location එක home.php වලට change වෙනවා. ඊට පස්සේ else එහෙම නැත්නම් document get element by id එක message and message1 message1 in html එක response වෙලා class name d none එක d block එකක් විදිහට දෙනවා. request එක open කරලා post method එකක් විදිහට sign in process php file එක mention කරලා true boolean එක බලනවා අපි. ඊට පස්සේ request send කරනවා. විදිහට request එක send කරනවා. දැන් අපි මෙතනදී sign in process p.php file එක දිහා ගත්තාම session එකක් start කරලා තියෙනවා include connection php session එක අපි ඊළඟට discuss කරමු. session එකයි මෙතන cookie එකක් අපි දාලා තියෙනවා. cookie එක මොකටද දැම්මේ කියන එක මම ඉස්සරහට explain කරන්නම්. දැන් අපි මෙතන processing part එක බලමු. මෙතන validation එකක් මම බලලා තියෙනවා. validation එකක් if else and else if එකක් දාගෙන empty ද බලනවා email එක empty නම් echo කරනවා please enter your email කියලා. නැත්නම් එහෙම නැත්නම් else if empty ද password කියලා බලනවා echo කරනවා enter your password කියලා. and else එකක් අරගෙන $sign result එක බලනවා database search කරලා මෙතන මේ database එක අපි call කරගන්නවා connection php එකෙන් select all from user where email and password එකයි email එකයි අපි බලනවා variable වලින් ඒක අල්ලගෙන ඊට පස්සේ result එක නම් rows විදිහට බලනවා එකට සමානද කියලා. result fetches එක variable එකක් දා ගන්නවා d කියලා $sign d කියලා. if $sign d session id එක equal ද බලනවා එකට session එක මෙතන බලනවා. session එක ගැන මම ඊළඟට කියන්න. echo කරනවා success කියලා. එහෙමනම් your account deactivate. එහෙම නැත්නම් your account deactivate. මෙතන echo කරන success එක අල්ලගන්නේ මෙතන එහා පැත්තෙන් response එක. මේ දෙක තමයි මේ connect වෙන්නේ. invalid email or password. දැන් අපි බලමු. මේ දෙක තමයි sign in process එකේ processing part එක. and now අපි බලමු ඒකේ output එක කොහොමද දෙන්නේ කියලා. sign in දුන්නොත් please enter your email and මම email එක දුන්නාට පස්සේ password එක add කරන්න කියනවා. password එක අපි හිතමු දන්නේ නැති වැරදි එකක් දුන්නා කියලා. වැරදි එකක් දුන්නොත් invalid email or password. එහෙනම් හරි එක දෙනවා. මම හරි එක දීලා sign in වෙනවා. login success. හරි. මට මේ විදිහට තමයි home page එකට අපි change වෙනවා sign in වුණාම. දැන් මෙතන register වෙලා නැත්නම් register button එක click කරාම අපි ආපහු sign up page එකට යනවා. account එක තියෙනවා නම් login page එකෙන් sign in page එකට add වෙනවා. මෙතන දැන් මම password එක හරියට දීලා email එක
වැරදියට දුන්නා කියමුකෝ. වැරදියට දුන්නා කිව්වොත් invalid email or password. මෙතන remember option එක අපිට ටික් එක දාගන්න පුළුවන්. sign in process එක හරි. Thank you.